සුබ දවසක් වේවා සියලුම දෙනාට. අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා ෆාස්ට් හයර් නිවුස් නාලිකාව සඳහා. අදත් අපි අරගෙන ආවා ඉතාමත් වටිනා වීඩියෝ එකක්. එහෙනම් වැඩි කතා නැතුව අපි ඉක්මනින් වීඩියෝ එකට අපි අද මේ මොකද්ද ගෙනල්ලා තියෙන්නේ කියලා බලන්න. හරි, අපි අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් අතුලත් කර ගැනීමට පොදු ප්‍රවේශ විභාගය සඳහා අයදුම්පත් මේ දවස්වල කැඳවනවා. අන්නේ පොදු ප්‍රවේශ විභාගය සඳහා අපි අයදුම් කරන්නේ කෙසේද, අයදුම් කරන්න ඕනි සුදුසුකම් මොනවද කියලා ඒ විස්තර කතා කරන්න තමයි අපි අද මේ වීඩියෝ එක ඕගොල්ලන්ට අරගෙන ආවේ. හරි, අපි මුලින්ම බලමු මේ සඳහා අයදුම් කරන්න ඕගොල්ලන්ට තියෙන්න ඕනි සුදුසුකම් මොනවද කියලා. පළවෙනි එක තමයි ඕගොල්ලෝ ශ්‍රී ලංකා පුරවැසියෙකු වෙන්න ඕනි. දෙවැනි එක තමයි ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන අවස්ථාවේදී වයස අවුරුදු 17 සම්පූර්ණ විය යුතුයි. මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා 2008 4/16 දින හෝ එදිනට පෙර උපන්දිනයේ තියෙන අයට පමණයි මේ සඳහා අයදුම් කරන්න පුළුවන් කියලා. තුන්වෙනි එක තමයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී හෝ එක්සත් රාජධානියේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී එකවර සම්මාන සාමාර්ථ දෙකක් සහ එක් සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම. හතරවෙනි එක තමයි ශ්‍රී ලංකා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී හෝ ජාතික අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් සහ සිංහල හෝ දෙමළ භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් තිබිය යුතුය. ඒ වගේම පස්වෙනි එක විදිහට මේගොල්ලෝ පෙන්නලා දීලා තියෙන්නේ ඔය 3 සහ 4 කියන සුදුසුකම් වෙනුවට ඕගොල්ලන්ට වෙනස් සුදුසුකම් තියෙනවා නම් අන්නේ සුදුසුකම් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව මගින් ප්‍රකාශයට පත් කරනවා කියලා තියෙනවා. අන්න ඒ විදිහට ඕගොල්ලෝ අයදුම් කරන්න ඉන්නවා නම් අයදුම් කරන්න කලින් මෙන්න මේ තිරයේ පෙන්වන අංකයට කතා කරලා ඒ සඳහා නීති විද්‍යාලයෙන් අනුමැතිය ලබා ගන්න ඕනි කියලා. ඉතින් ඕගොල්ලන්ට 3 සහ 4 කියන සුදුසුකම් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට කෙලින්ම අයදුම් කරන්න පුළුවන්. සුදුසුකම් නැත්තම් විතරයි ඕගොල්ලෝ මෙන්න මේ අංකයට කතා කරලා ඉවරලා නීති විද්‍යාලයෙන් අනුමැතිය ලබා ගන්න ඕනි. ඒ වගේම 6 වෙනි සහ අන්තිම එක විදිහට මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ මේ විභාගය සඳහා විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් ඉදිරිපත් වෙනවා නම් ඒක අනිවාර්යෙන් අයදුම්පතේ සඳහන් කරන්න ඕනි කියලා තියෙනවා. ඒ වගේම ඒ අදාළ වෛද්‍ය සහතිකවල පිටපත් අයදුම්පතේ මුද්‍රිත පිටපතක් සමග ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙම විභාගය 2025 ජූලි මාස පැවැත්වෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ විභාගය පැවැත්වෙන්නේ මෙන්න මේ තිරයේ පෙන්වන විදිහට ප්‍රශ්න පත්‍ර 4ක් පාවිච්චි කරලා. පළවෙනි එක තමයි සාමාන්‍ය දැනීම, දෙවෙනි එක සාමාන්‍ය බුද්ධිය, තුන්වෙනි එක ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණතාව, හතරවෙනි එක සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව පිළිබඳ ප්‍රවීණතාව. ඒ වගේම මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධිය කියන ප්‍රශ්න පත්‍ර දෙකට ඔයගොල්ලන්ට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි කියන මාධ්‍ය තුනකින් ඕනෑම එකකින් පිළිතුරු සපයන්න පුළුවන් කියලා. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍ර වලින් එකකට හෝ කීපයකට 140ට වඩා ලකුණු අඩුයි නම් ඒ අයදුම්කරුවන් ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තව මේගොල්ලෝ මෙතෙන්දි සඳහන් කරනවා කුසලතා අනුපිළිවෙල අනුව ප්‍රවේශය සඳහා සුදුසුකම්ලත් අපේක්ෂකයන් තෝරා ගැනීමේදී සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධිය ප්‍රශ්න පත්‍ර වලට ලබාගත් ලකුණු ප්‍රමාණය පමණක් සැලකිල්ලට ගන්නවා කියලා. ඒ වගේම ඕගොල්ලෝ අයදුම් පතේ සඳහන් කරන භාෂා මාධ්‍ය ආයෙ වෙනස් කරන්න කිසිම හේතුවක් මත ඒගොල්ලෝ දෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. මේ සඳහා විභාග ගාස්තුව 1200යි කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ විභාග ගාස්තුව මෙන්න මේ තිරේ පෙන්වන ඕනිම විදිහකින් ඕගොල්ලන්ට ගෙවන්න පුළුවන්. ඉතින් මේ ගෙවීම සඳහා වැඩිදුර විස්තර ඕගොල්ලන්ට දැනගන්න ඕන නම් ඕගොල්ලෝ යන්න මගේ ඩිස්ක්‍රිප්ෂන් එකට මම ලින්ක් එකක් දාලා තියෙනවා. අන්නේ ලින්ක් එකට ගිහිල්ලා ඕගොල්ලන්ට වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්ලයින් හරහා මේ අයදුම්පත ඕගොල්ලෝ යොමු කරන්න කලින් තව වැඩක් කරන්න ඕනි. මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා නීති විද්‍යාල ගාස්තුව රුපියල් 12000යි කියලා. අන්න ඒ මුදල ඕගොල්ලෝ හැටන් නැෂනල් බැංකුවේ මෙන්න මේ තිරයේ පේන ගිණුම් අංකයට අප්‍රේල් 16 හෝ ඊට ප්‍රථම අයදුම්කරුගේ නමින් ගෙවන්න ඕනි. ඊට අදාළ වූ රිසිට් පත මෙන්න මේ තිරයේ පේන ඊමේල් ඇඩ්‍රස් එකට යොමු කරලා තමයි ඔයාලගේ අයදුම්පත යොමු කරන්න ඕනි.
ඉතින් ඕගොල්ලන්ට මේ පිළිබඳව තව වැඩිදුර විස්තර හෝ අපහැදිලි තැනක් තියෙනවා නම් මෙන්න මේ තිරේ පෙන්නන අංක වලට කතා කරලා මේ පිළිබඳව විස්තර දැනගන්න පුළුවන්. අයදුම්පත් යොමු කරන අවසාන දිනට පස්සේ යොමු කරන අයදුම් පත්‍රවල විස්තරවල සොෆ්ට් කොපි එකක් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට යවනවා කියලා තියෙන විභාග දෙපාර්තමේන්තුව විසින් ඒ වගේම නීති විද්‍යාලය විසින් අනුමත කරනු ලබන අයදුම්කරුවන් වෙත පමණක් විභාග ප්‍රවේශ පත්‍ර යොමු කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් තෝරන බලය තියෙන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලය සතුව. ඒ වගේම විභාග අපේක්ෂකයන්ගේ අනන්‍යතාවය සහතික කරන්න මෙන්න මේ තිරයේ පෙන්නන ඕනිම ලියකියවිල්ලක් මේගොල්ලෝ බාර ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා විභාග ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීමම විභාගයට ඉදිරිපත් වීම සඳහා සුදුසුකමක් ලෙස සලකන්නේ නැහැ කියලා. ඒ වගේම විභාගයට පෙනී සිටීමට ඔයගොල්ලන්ගේ අස්සන සහතික කරවාගත් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කරන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මෙන්න මේ තිරයේ පෙන්නන කාරණා පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරන්න. මොකද මේ කාරණා හින්දා ඔයගොල්ලන්ගේ අයදුම්පත ප්‍රතික්ෂේප වෙන්න ඉඩ කඩ තියෙනවා. පළවෙනි එක තමයි අසම්පූර්ණ නිර්වද්‍ය නොවන අයදුම්පත් යොමු කිරීම. දෙවැනි එක තමයි අයදුම්කරුවෙකු එක් අයදුම්පතකට වැඩි අයදුම්පත් ප්‍රමාණයක් යොමු කර තිබීම. තුන්වෙනි එක තමයි නිවැරදිව නීති විද්‍යාල ගාස්තුව බැර කරන ලද ලදුපත විද්‍යුත් තැපැලෙහි නීති විද්‍යාල වෙත යොමු කර නොතිබීම. ඒ වගේම හතරවෙනි එක තමයි නීති විද්‍යාලය විසින් ඉල්ලා සිටින විට අධ්‍යාපන සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම. පස්වෙනි එක තමයි අයදුම්පත් යොමු කරන අවස්ථාවේදී ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් සපුරා නොතිබීම. ඒ වගේම හයවෙනි එක තමයි අපොස සාමාන්‍ය පෙළ හෝ අපොස උසස් පෙළ ප්‍රතිඵල වලට අමතරව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නිර්දේශයකින් තොරව වෙනස් සුදුසුකම් මත අයදුම් කර තිබීම. ඉතින් මේ සඳහා ඔන්ලයින් ඇප්ලිකේෂන් බාර ගැනීම 2025 මාර්තු මාස 17 උදේ 9ට ආරම්භ වුණා. ඒ වගේම 2025 අප්‍රේල් 16 පස්වරු 9ට මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් බාර ගැනීම අවසන් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ඕගොල්ලෝ සම්පූර්ණ කරන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. ඉතින් මීට අදාළ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකට සහ සියලුම උපදෙස් සඳහා අවශ්‍ය ලින්ක්ස් මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා අදාළ තොරතුරු ඉක්මනින් ලබා ගන්න. එහෙනම් මේ සඳහා ඔයගොල්ලන්ට සුදුසුකම් තියෙනවා නම් තවත් පමා වෙන්නේ නැතුව ඉක්මනින් ගිහිල්ලා මේ සඳහා අයදුම් කරන්න. සියලු දෙනාටම ජය වේවා. එහෙනම් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ආයෙත් ඔයගොල්ලෝ ඉක්මනින්ම හම්බ වෙන්න.